ආයුබෝවන් සුන්දර සුපිරි දවසක් වෙන්න කියලායි ප්‍රාර්ථනා. ඉතින් අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන එනවා ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙන. අද නම් අපි කතා කරන්න යන්නේ අනාවැකි ගැන. මම දන්නවා ඔයා බොහොම කැමතියි මේ වීඩියෝ වලට. අනාවැකි කිව්වම අපි හුඟක් උනන්දුයි. හැබැයි අද කතා කරන්නේ විශේෂ දිවසිවරයෙක්ගේ අනාවැකි ගැන. පරිස්සමෙන් අහගෙන ඉන්න. මොකද සමහර විට මේ කියන දිවසි වාක්‍ය එහෙම නැත්නම් අනාවැකි ඔයාගේ ජීවිතේටත් වැදගත් වෙන්නට පුළුවන්. ඔයාගේ ජීවිතයේ තියෙන සමහර ප්‍රශ්න වලට විසඳුම් මේ අනාවැකිය ඇතුලේ තියෙන්නටත් පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝව මුල ඉඳලා අගට වෙනකන් හරි පරිස්සමට බලන්න. ඊට කලින් ඔයාලට කියන්නටම දෙයක් ඕනේ. සුපර් මයින්ඩ් විත් සමන්ති දේශප්‍රිය සමරතුංග කියන අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් තවමත් ඔයා ඒක subscribe කරලා like එකක් දාලා වීඩියෝ එක බලලා අපිට හොඳ comment එකක් තියලාම යන්න. මොකද ඉස්සරහදී අපි ඔයාලට බොහොම වටින වීඩියෝ අරගෙන එනවා. හොඳයි අපි ආපහු හැරෙමු එඩ්ගා කේසි කියන අපූර්ව දිවසිවරයා වෙත. එඩ්ගා කේසි ඔහු තමයි අපේ කතා නායකයා. ඔහුගේ දිවසි කියවීම හරහා ඔප්පු වෙන්නේ බෞද්ධ දර්ශනය. යුරෝපයේ මිනිස්සු කවදාවත් පුනර්භවය එහෙම නැත්නම් නැවත ඉපදීම කර්මය සහ කර්මඵල හේතුඵල දහම විශ්වාස කළේ නැහැ. පුනර්භවය නැවත ඉපදීම එහෙම නැත්නම් කර්මඵල දහම හේතුඵල දහම මේ කිසිම දෙයක් වෙන කිසිම ආගමක නැහැ. හැබැයි එඩ්ගා කේසිගේ කියවීම එක්ක යුරෝපාකරයේ මිනිස්සුන් හොයන්නට ගන්නවා බෞද්ධ දර්ශනය ගැන. මොකද ඔහුගේ කියවීම හරහා ඔප්පු වෙන්නෙම බෞද්ධ දර්ශනය නිසා. එඩ්ගා කේසිට මේ හැකියාව ලැබුණේ කොහොමද? ඔහු මේ ගැන පස් කාලයක විග්‍රහයක් කරනවා. ඔහුගේ පෙර ආත්මයක් ගැන. ඔහු පෙර භවයක එක්තරා යුද්ධයකදී බරපතල ලෙස මාරාන්තික තුවාල ලබනවලු. ඒ මාරාන්තික තුවාල ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු දැඩි වේදනාවෙන් සිටින අවස්ථාවක ඔහුට උවමනා වෙනවා මේ වේදනාවෙන් බේරෙන්න. ඔහු උත්සාහ කරනවා තමන්ගේ සිත කයෙන් වෙන් කරලා ගන්නට. සිත කය සමග තියෙන සම්බන්ධය බිඳින්නට ගන්න දැඩි මානසික උත්සාහයත් එක්කම ඔහු මිය යනවා. හැබැයි ඔහු ඒ වෙලාවේ ලොකු අධ්‍යාත්මික ශක්තියක් වර්ධනය කරගෙන සිටින නිසා ඒ මොහොතේදී ඔහුට ඊළඟ භවයට සම්ප්‍රාප්ත වීම සමගම අරුම පුදුම හැකියාවක් ලැබෙනවා අනාවැකි කියන්නට. එහෙම නැත්නම් දිවසි කියවීම දෙන්නට. මේ දිවසි කියවීම ඔයාගේ මගේ ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද? ඇයි අපි මේ ගැන කතා කරන්නේ? එඩ්ගා කේසි ළඟට ආපු බොහෝ දෙනෙක්ගේ ජීවිත හුඟක්ම වෙලාවට අපිට තියෙන ප්‍රශ්න තිබිච්ච අය. සමහර විට අපිට එදිනදා ජීවිතයේ තිබෙන ආර්ථික ප්‍රශ්න, විවාහ ප්‍රශ්න, විවාහ ගැටලු, කායික මානසික ප්‍රශ්න, රෝගී තත්ත්ව මේ ආදී විවිධ ප්‍රශ්න එක්ක ගැටිච්ච මිනිස්සුන්ගේ ප්‍රශ්න තමයි දිවසි කියවීම ලබා ගන්නට එඩ්ගා කේසි ළඟට ආපු මිනිස්සුන්ටත් තිබුණේ. එඩ්ගා කේසි මේ දිවසි කියවීම ලබා දෙද්දී මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි අනුගමනය කරේ. ඔහුගේ ඉදිරියෙන් දිවසි කියවීම අවශ්‍ය පුද්ගලයා වාඩි වුණාම ඔහු ස්වයං මෝහණයකට, ස්වයං නිද්‍රාවකට පත් වෙනවලු. ඒ පත් වෙලා තමයි ඔහු තමා ඉදිරියේ ඉන්න කෙනාගේ පෙර භවයන් ගැන මෙනෙහි කරන්නට පටන් ගන්න. ඔහු යම්කිසි නිද්‍රාවකින් තමයි මේ දේවල් පවසන්නේ. ඉතින් මේවා වෙනම සටහන් කරන කෙනෙක් හිටියා. කොහොම වුණත් අපි මේ කියවීම අතරින් කිහිපයක් තෝරගත්තා. ඒ කියවීම අතරින් කිහිපයක් තෝරගන්නට හේතුව තමයි මේ කියවීම වල ඔයාගේ ජීවිතෙත් තියෙනවා කියලා මම විශ්වාස කරන හින්දා. මගේ ජීවිතෙත් මේ අතර තියෙනවා. ඔයාගේ ජීවිතෙත් ඒ අතර තියෙන්නට පුළුවන්. ඔයාගේ ප්‍රශ්න ගොඩකට මේ කියවීම කිහිපය අතරතුර විසඳුම් තියෙන්නටත් පුළුවන්. එක්තරා තරුණ ළඳක් එනවා එඩ්ගා කේසි හමුවට. ඇය ඉතාම තරබාරු. හැබැයි මේ තරබාරුකම ඇයට ලැබෙන්නේ හදිසි. ඉතාම හැඩ ඇඟක් තිබිච්ච බොහොම සුන්දර ලලනාවක් වෙලා හිටපු මේ තරුණිය හදිසියෙම මහත් වෙන්නට ගන්නවා. ඇය බොහෝ රූපලාවන්‍ය ප්‍රතිකාර කරනවා, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. නමුත් ඇගේ තරබාරු බව එන්නම වැඩි වෙනවා. ඉතින් අවසානයේ ඇයට අහන්නට ලැබෙනවා එඩ්ගා කේසි ගැන. ඇය එනවා දිවසි කියවීමක් ගන්න. ඇයට හිතා ගන්නට බැරි වෙනවා මෙච්චර හැඩ, මෙච්චර සුන්දර සිරුරක් තිබුණ
ඇයට මොකද මේ හදිස්සියේ මේ තරබාරු ශරීරයක් ලැබුණේ කියලා. ඉතින් අදටත් මේ කතාව තියෙනවනේ. අදටත් අපි දන්නවා ලෝකේ සුප්‍රසිද්ධ චරිත තියෙනවා. සමහර සත්කම් වලින් පස්සේ සමහර බෙහෙත් ලබා ගත්තට පස්සේ අතිශය මහත් වෙනවා. ඇයටත් තිබුණේ මේ වගේ ප්‍රශ්න. හැබැයි මෙතෙන්දී හරි ලස්සන කියවීමක් ලැබෙනවා මේ තරුණියට. සර් මෝහණයට පත්වන එඩ්ගා කේසි මේ තරුණියට කියනවා ඇයගේ පෙර භවයකදී සිදු වූ සිදුවීමක්. ඇය රෝම අධිරාජ්‍යයක එක්තරා තරුණියකව ජීවත් වෙලා ඉඳලා තියෙනවා ඇයගේ පෙර භවයකදී. එතනදී ඇය වයස 16 දී ඇගේ සම වයස් තරබාරු මිතුරියකට හිලු කරලා අනිත් අය එක්ක එකතු වෙලා hina වෙලා ඇයව අපහාසයට ලක් කරනවා. ඉතින් අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි හරියටම මේ මනුෂ්‍ය ආත්මයේදී මේ තරුණිය අවුරුදු 16 දී තමයි තරබාරු වෙන්නට ගන්නෙ. ඉතින් හිතන්න පුංචි විහිළුවක් පුංචි අපහාසයක් අපිට කොච්චර කර්ම විපාකයක් ගෙනත් දෙනවද කියලා. ඒකයි මෙතන වැදගත් වෙන්නේ. එතකොට අපි මේ සමාජ මාධ්‍ය ජාලා හරහා කරන සමහර අපහාස උපහාස විපරීත කතා අපිට කොච්චර විපරීත වෙච්ච අප්‍රසන්න සිරුරු ලබා දෙන්නට පුළුවන්. කොච්චර අසම්පූර්ණ සිරුරු ලබා දෙන්නට පුළුවන්. ඒ හින්දා අපි නිතරම පරිස්සම් වෙන්න ඕනේ කියලයි මේ කියවීමෙන් ඔයාට ඉගෙන ගන්නට තියෙන්නේ. අංක 2. මෙතනටත් එන්නේ තරුණියක්. ඇයට අවශ්‍ය වෙනවා කියවීමක් ගන්නට. මොකද ඇය ඇමරිකානු ජාතික තරුණියක් කියලා තමයි කියවෙන්නේ. නමුත් ඇයට පුදුමයක් තිබෙනවා ඇගේ අත් දෙක ගැන. ඇගේ ඇඟිලි සහ ඇගේ දෑත් අතිශය සුන්දරයි. ඇගේ සුන්දර අත් දෙක දැකපු රූපවාහිනී විලඳ දැන්වීම් නිෂ්පාදකවරු ඇයව ලුහු බඳිනවා. ඇගේ අත් දෙක එක රූපවාහිනී විලඳ දැන්වීමක් සඳහා යොදා ගන්නවාටම ඇයට කෝටි ගාණක් මුදල් ලැබෙනවා. එතකොට මේ තරුණිය කොටිම කියනවා මේ නිරූපිකාව ඇය එන්නේ කේසි වෙතට මට මෙතරම් සුන්දර දයතක් ලැබුණේ කොහොමද කියලා දැනගන්න. මොකද මේක දැනගන්න විදිහක් නැහැ. ඇය ඊතරම් සුන්දර නැති වුණත් දෑත් සුන්දර උනේ කොහොමද? ඒකයි ඇයට තියෙන ප්‍රශ්නේ. මෙතෙන්දී සෑම් මෝහණයකට ලක්වන එඩ්ගා කේසි හරි අපූර්ව හෙළිදරව්වක් කරනවා. අනිත් අය අපවිත්‍ර කරලා ගිය පොදු වැසිකිලි පද්ධතියක් තමන්ගේ දෑතින් හරිම කරුණාවෙන් පිරිසිදු කිරීමේ ප්‍රතිඵල විදිහට තමයි ඇයට මේ භවයේ මෙතරම් සුන්දර දෑතක් ලැබිලා තියෙන්නේ. එතකොට හිතන්නකෝ අනිත් අය අපවිත්‍ර කරලා ගිය තැනක් පිරිසිදු කරපුවාම ඒකට ලැබිච්ච ත්‍යාගය, විශ්ව ත්‍යාගය මේ කර්මය සහ කර්ම ඵලය හේතුඵල දහම. හේතුවක් නිසාමයි මේ ඵලය ලැබුණේ. එය කළ යහපත් දේ අයට ආපහු ලැබිලා. ඒ වගේම අපිට මේකෙන් ගන්නට තියෙන්නේ මොකක්ද? එය අපවිත්‍ර දේ පිරිසිදු කළ නිසා ඇයට ලස්සන දෑතක් ලැබුණා නම් අනිත් අය පිරිසිදු කරලා ගිය දේ අපවිත්‍ර කරන අයට මොන වගේ දඬුවම් ලැබෙයිද? හරි භයානකයි නේද සසර. ඒ හින්දා අපි හරි පරිස්සම් වෙන්න ඕනේ අපේ හැසිරීම ගැන. අංක 3. මේ එක්තරා පුරුෂයෙක් ගැන තමයි මේ කියවීම. ඔහු ඊටාම නිරෝගී තරුණයෙක්. හැබැයි ඔහු එක්තරා මැදිවියේදී හදිස්සියෙම ඔහු අංශභාග රෝගයට පත් වෙනවා. ඔහුගේ එක අංශයක් පණ නැති වෙනවා. ඊටාම හොඳ නිරෝගී ජීවිතයක් ගත කරපු හොඳ යහපැවැත්මක් තිබිච්ච මේ තරුණයාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. තමන් කොහොමද මෙහෙම අංශභාග රෝගියෙක් බවට පත් වුනේ කියලා. මෙන්න මේ දිවසි කියවීමක් ලබා ගන්න ඔහු එඩ්ගා කේසි වෙතට ගියාම ඔහුට මේ වගේ හෙළිදරව්වක් ඔහුගේ සංසාරය ගැන ඔහුට දැනගන්නට ලැබෙනවා. මේ කතාව වෙන්නේ රෝමයේ. ඒ කාලේ ක්‍රීඩාවක් තිබිලා තියෙනවා. සිංහයන් සහ මිනිසුන් පොරට යොදනවා. යම් කිසියෙකුට මරණ දඬුවම නියම වුණාම ඔහුව සිංහයෙකු සමග පොරට දානවා. එතෙන්දී දෙන්න සටන් කිරීමක් සිදු වෙනවා. එතෙන්දී බොහෝ දුරට මිනිසයා සිංහයා විසින් මරා දමනු ලබනවා. ඉතින් මෙන්න මේ වගේ සටන් පළක ඔවුන් මේ සිංහෙක් සහ මිනිසෙක් අතර සටනකදී සිංහයා විසින් අර අසරණ මිනිසයාගේ එක පැත්තක් බරු ගහනවා. බරු ගහනවා කියන්නේ ඔබ දන්නවා නියපොතු වලින් පළු කරලා කීතු කරලා ඉරා දානවා. අන්න ඒ අවස්ථාවේදී වට කරලා හිටපු අය
ඔල්වරසන් දීලා කෑ ගසනවා මේ පුද්ගලයාත් නැකිටලා අර සිංහයා වෙනුවෙන් මනුෂ්‍ය වෙනුවෙන් නොවේ සිංහයා වෙනුවෙන් ඔල්වරසන් දෙන්න. අන්න ඒ ප්‍රීති ഘോഷා නැගීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි හරියටම ඔහුගේ ඒ වයසේදී මේ භවයේදී ඔහුගේ ඒ අංශය පණ නැතු යන්නේ. මේ කියවීම බලද්දී අපිට හිතන එක සිතිවිල්ල පවා පාලනය කරගන්න ඕනි කියලා හැඟීමක් වෙනවා. ඒ තරම් සසර භයානකයි නේද කියලා හිතෙනවා. ඉතින් අපි කතා කරද්දී ක්‍රියා කරද්දී මනසින් අනිත් අයගේ පව් අනුමෝදන් වෙද්දී වගේම පින් අනුමෝදන් වෙද්දී යහපත් ප්‍රතිඵලක් තියෙනවා. ඉතින් අපි කොහොම වුණත් අපි ගැන ප්‍රවේශම් වෙන්නට ඕනේ. මොකද තනිවම තමයි අපිට හැමදේම ගෙවන්නට වෙන්නේ. තවත් හරි ලස්සන කතාවක් මම මේකට එකතු කරන්නට හිතුවා. මේක විවාහ ගැටලුවක් ගැන. මේ කියන කාන්තාව හරිම රෝමත්. ඇය කියන විදිහට ඇයට ඉතාම ලස්සන රූසප්පුවක් තිබුණා වගේම ඇයට හොඳ සැමියකුත් හිටියා. ඔහු ඉතා කඩවසම් සැමියෙක්. හැබැයි ඇයගේ ජීවිතේ එහෙම් පිටින්ම මේ වෙද්දි බිඳ වැටලයි තිබුණා. විවාහය තුළ රැඳිලා හිටියට ඇයට කිසිම තෘප්තියක් ලැබුණේ නැහැ. හේතුව ඔහු ලිංගික හැකියාව නොමැති අයෙක් වීම. ඒ නිසා ඇයට දරුවන් ලැබුණෙත් නැහැ. ඊටාම සුන්දර කාන්තාවක් හැටියට ඇය කිව්වේ බොහොම අපිස් ජීවිතයක්. ඇයට කිසිම දෙයකින් සැනසීමක් තිබුණේ නැහැ. මේ අතරතුර ඇයට මුණ ගැහෙනවා ඇයගේ පැරණි පෙම්වතා. ඔහු තවමත් අවිවාහකයි. තමාට ලස්සන විවාහයක් දෙන්නට බැරි සැමියාව අතහැර යන්නට ඕනෑ තරම් හේතු ඇයට තියෙනවා. ඒක හරිම සාධාරණීකරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙන. මොකද දැනට උනත් නීතියේදී විවාහ වෙන අවස්ථාවේ ලිංගික බෙලහීනතාවය සලකනවා යම් කිසිවෙකුට විවාහයකින් මිදෙන්නට නැත්නම් දික්කසාදයක් ලබා ගැනීමට හැකියාව ඇති එක අවස්ථාවක් විදියට. ඉතින් ඒ හැටියට බලනකොට ඇයට හොඳටම අවස්ථාව තිබුණා ඒ විවාහය අතහැරලා තමන්ගේ පැරණි පෙම්වතා සමග විවාහ වෙන්නට. නමුත් ඇයට එය කරන්නට හිත දෙන්නේ නැහැ. හැබැයි මේ අවස්ථාවේදී ඇය යනවා මේ තමන්ගේ මානසික ගැටලුව निराකරණය කරගන්නට කේසි ළඟට. කේසි හරි අපූර්ව දෙයක් ඇයට කියනවා. මේ කාන්තාව එක්තරා කාලෙක සෙන්පතියෙක්ගේ බිරිඳක් වෙලා හිටියා. මේ බිරිඳ හරිම රෝමත්. එතකොට මේ බිරිඳගේ සැමියා වෙලා හිටියේ දැන්ට ඇගේ සැමියා වෙලා හිටපු කෙනාමයි. හැබැයි මේ අධිරාජ්‍යයා එක්තරා සටනකට මේ සෙන්පතියව කැඳවපුවාම මේ බිරිඳ රෝමත් නිසා ඔහු ඇය වෙන කෙනෙකු සමග සම්බන්ධතාවයක් ඇති කරගනියයි කියන බයට ඇයට ඉතා වේදනාකාරී පළඳනාවක් වන පතිවෘතා පටිය පළඳවල යනවා. මේ නිසා ඇය ඉන්නේ ඔහු ගැන දැඩි වෛරයක්. ඉතින් අවුරුදු ගාණක් ඔහු යුද්ධ කරලා ආපහු එනකොට ඇය බොහොම පීඩාවෙනුයි ඉන්නේ. ඒ ඇවිල්ලා තමයි ඔහු ඇගේ මේ පතිවෘතා පටිය කියන පළඳනාව ඉවත් කරන්නේ. අන්න ඒ පාපය මොකද තමන්ගේ බිරිඳගේ ලිංගික හැකියාව සීමා කිරීම ඇයව දැඩි පීඩාවට පත් කිරීමේ පාපය විදිහට ඒ සැමියා අද ලිංගික බෙලහීනතාවෙන් පෙළෙනවා. හැබැයි මෙතනදී ලොකු ප්‍රශ්නයක් හිතෙනවා. මේකෙදී ඇයට ඇයි ඔහු සමග ඉන්නට සිදු වුණේ? ඇය ඒ වෙලාවේ ඒ තමන්ට කරපු අකටයුත්ත දිහා බැලුවේ ද්වේෂයෙන්. අපිට හිතෙන්නට පුළුවන් ඇය දෙපාරක් අසාධාරණයට ලක් වුණා කියලා. නමුත් ඇත්ත කතාව නම් කර්මය නඩු අහන්නේ නැහැ. කර්මය තමන් කළ දෙයට ප්‍රතිඵල ලබා දෙනවා පමණයි. ඔයා කළ කී සිතපු දෙයට හරියටම කිරලා මැනලා ප්‍රතිඵල දෙන්නේ කර්මයෙන් පමණයි. එහින්දා ලෝකෙ කොයි උසාවියක නඩුව ඇහුවත් කිසිම නඩුවක් අහන්න නැතුව ඔයා කරපු දෙයට ප්‍රතිඵල ඔයාට ලැබෙනවා කර්මයෙන්. ඔයාගේ ජීවිතේ වගකිය යුතු ඔයාමයි. එහින්දා ඔයාගේ සිතිවිලි, ඔයාගේ කතා, ඔයාගේ ක්‍රියා පරිස්සමෙන් පාලනය කරගන්න. මොකද ඒ තමයි ඔයාට ලැබෙන ඔයාගේ ජීවිතය. එඩ්ගා කේසි කියන මේ දිවසිවරයා අවුරුදු 40 ගණන් වලදී අඩු ආයුෂ්ක මරණයකට ගොදුරු වෙනවා. 14,000කට අධික දිවසි කියවීම් ප්‍රමාණයක් ජීවිත කාලය තුළදී ලබා දීම නිසා
ඇතිවන අධික මහන්සිය හේතුවෙන් ඔහුගේ ජීව ශක්තිය පිරිහී යාම ඔහුගේ අකල් මරණයට හේතුවක් කියලා විශ්වාස කරනවා. කොහොම වුණත් එඩ්ගා කේසිගේ මේ අපූරු දිවසි කියවීම් ඇසුරෙන් ජිනා ශර්මිනාරා විසින් ලියන ලද මැනි මෙන්ෂන් කියන කෘතිය පූජ්‍ය කන්නිමහර සුමංගල ස්වාමින් වහන්සේ විසින් සංසාර මන්දිර කියලා සිංහලයට පරිවර්තනය කරනවා. සංසාර මන්දිර කියන්නේ ජීවිත ගැටලු වලට පිළිතුරු හොයාගන්නට පුළුවන් හරි රසවත් පොතක්. හොයාගෙන කියවන්න. මේ වගේ වටින ලස්සන වීඩියෝ බලන්න නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.